සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් සවුන්ඩ් ලයිට් ඔන්ලයින් ෂොප් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ පාරත් ඇවිල්ලා තියෙනවා ඔයාලට නැතිව බැරි සුපිරිම අයිටම් ටිකක්. ගාඩන් වලට අවශ්‍ය ලයිට් වර්ග සහ ඒත් එක්කම පෑසර් ලයිට් ඇවිල්ලා තියෙනවා. නැතිව බැරි අයිටම් ටිකක්. ඉතින් ඔයාලට මේ ගානට කඩේ ගන්න බෑ. කඩේ ගිහිල්ලා මිල ගණන් බලන්න කොහොමද මිල යන්නේ කියලා. ඉතින් ඔයාලගේ ලොකේෂන් එකට මම අපි මේම අයිටම් චෙක් කරලා බලලා ඉවනවා. ඉතින් මගෙන් සුපුරු පරිදි බඩු ගන්න අයට අපි ඩිලිවරි කැට් කළා වෙනද වගේ මේ වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ගොඩක් අය ආමනාප වෙනවා සමහර අය ඩිලිවරි එක ගෙවල ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් එහෙම කරන්න බෑ. පළවෙනි ඕඩර් වලට යන අයට අනිවාර්යයෙන්ම ඩිලිවරි කොස්ට් එක දාන්න ඕනේ. ඒක දන්න වෙති වාලා හේතුව සමහර අයිටම් ගොඩක් අය ආවට පස්සේ ගන්නෙ නෑ. අන්නේ හේතුව මත තමයි ඩිලිවරි එක අපි පළවෙනි පාරට ඔයාලට බැංක් account එකට දාන්න කියන්නේ. ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් මගේ channel එක තාම subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. තවත් අය බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු. මොනවද ආපු item මොනවද කියලා අපි දැන් කතා කරමු. right මෙන්න තියෙනවා ගොඩක් මගෙන් sale වෙච්ච පළවෙනි item එක තමයි මෙන්න AirPod Pro එක නෑ. මගෙන් 2400කට මිලදී ගන්න පුළුවන් මේ Apple launcher-එකේ තියෙන මේ plug එක. 2400 වෙන්නේ. ඉතින් ඕඩර් එකක් දාගන්න. මේක ගහලා තියෙන කැලිෆෝනියා ගල USA ෆ්ලැග් එක දාලා තින්නේ මේකේ. මේක ගොඩක් දුර චයිනා තමයි නිෂ්පාදනය කරන්නේ. හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේක ඔයාලට කඩේ ගන්න බෑ. මේ ගානට ගිහිල්ලා බලන්න. මෙන්න මේක white color එකකින් තමයි තියෙන්නේ. පේනවා ඇති. සුපිරිම item එක මමත් පාවිච්චි කරලා තියෙනවා. හොඳ sound එකක් ගන්න පුළුවන් ඔයාලට. මෙන්න item එක. එතකොට මේකට වෙනම මැනුවල් එකක් සහ කේබල් එකක් ඔයාලට charge කරගන්න ඒ item ටික මේකේ තියෙනවා. පේනවා ඇති ඔයාලට. මේක තමයි මැනුවල් එක. සාමාන්‍යයෙන් දිග කේබල් එකක් තියෙන. ඉතින් ඔන්න ෆෝන් එකක් වුණත් ඔයාලට type C එන්නේ. ඔන්න charge කරගන්න හැකියාව තියෙනවා. මේක plug එක 2400 වෙන්නේ. ඔන්න ඕඩර් එකක් දාගන්න. කඩේ ගන්න බෑ. මෙන්න මේ Apple යාන්ත්‍රණයේ තියෙන ලොකේෂන් එකට එවන්නම් අපි. ඊළඟට මෙන්න ඊළඟ item එක තියෙනවා. සෝලාර් වලින් වැඩ කරන පෑසර් ලයිට් එක තියෙනවා. ඉතින් ඔයාලට බැටරි උනත් උපයෝග කරගෙන මේක charge කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනම තරඟකට ලෑම්ප් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔයාලට මේකත් අන්බොක්ස් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න බාණ්ඩේ පේනවා ඇති කොහොමද කියලා. එතකොට වෙනම මේ පැත්තේ ඔයාලට පේනවා ඇති පොඩි සෝලාර් පැනල් එක මෙතන තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට මොන හරි බැටරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලට වෙනම බැටරි දාලා උනත් මේක යූස් කරන්න පුළුවන්. මේකේ වෙනම ඇතුලේ බැටරියක් තියෙනවා. ඉතින් ඔයාලට මූඩ් 3කින් මේක මේ ඔප්ෂන් දීලා තියෙනවා. පේනවා ඇති හොඳ එළියක් තියෙනවා. මූඩ් 3කින් ඔයාලට මේක එල්ලලා උනත් ලෑම්ප් එකක් විදිහට ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ හේනකට ඕනම තැනකට හොඳ එළියක් තියෙනවා. පේනවා ඇති. මේක රුපියල් 1650 වෙන්නේ. කඩේ ගන්න බෑ. සාමාන්‍යයෙන් 2800ක් විතර වෙනවා මේ සෝලාර් වලින් එන. ඒත් එකම ඔයාලට ෆෝන් charger එකකට ගහලා ඔයාලට charge කරගෙන ගැනීමේ හැකියාවක් මේකේ තියෙනවා. ඒකයි තියෙන chance එක. එහෙම බැරි වුණොත් ඔයාලට මේ solar panel එකකින් charge කරගන්න පුළුවන්. සාමාන්‍ය ටික වෙලාවක් යනවා. normal power supply හරහා දෙනට වැඩිය solar එකකින් වැඩ කරනකොට ටිකක් වෙලා charge වෙන්න යනවා. ඉතින් ඒකක් මතක් කරනවා. මෙන්න මේ වගේ කේබල් එකකුත් මේකට වෙනම ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයාලට ඔන්න ඕඩර් එකක් දාගන්න පුළුවන්. 1650 වෙන්නේ මේ item එක. right ඊළඟට මෙන්න තියෙනවා. ඊළඟ ටෝච් එක තියෙනවා. මෙන්න මේ ටෝච් එක ඔයාලට ගන්න පුළුවන්. zoom පෑසර් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේ ටෝච් එක. මේක රුපියල් 680 වෙන්නේ. කඩේ ගන්න බෑ. හොඳ එළියක් තියෙන. පේනවාද මේකටත් එහෙම තමයි. වෙනම කේබල් එකක් එනවා. ඉතින් මේ කේබල් එකක් පාවිච්චි කරලා තමයි ඔයාලා charge කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි. පේනවා ඇති කොහොමද කියලා. ෆෝන් charger එකට ගහලා ඔයාලට charge කරන්න පුළුවන්. හොඳ එළියක් තියෙනවා. පේනවා ඇති. zoom කරගන්න පුළුවන්. ඔයාලට ඕන ආකාරයට. පේනවා ඇති. ඒත් එකම මෙන්න මෙතන charging පෙන්නනවා ඔයාලට කොච්චර ගානක් තියෙනවද කියලා මේකෙන් බලා ගන්න පුළුවන්.
ඒකයි තියෙන chance එක. හොඳ එළියක් තියෙනවා. සාමාන්‍ය මීටර 150 200කට වගේ දුරට මේක තියෙනවා. ලිතියම් බැටරි එන්නේ එකයි තියෙන chance එක. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව. ඉතින් කඩේ ගන්න බෑ මේ 680කට ගිහිල්ලා බලන්න. ගොඩක් අයක ටෝච් වල ගැට්ටුව තමයි ඉක්මනටම සවුත් වෙනවා. ඉතින් මේ වගේ ටෝච් එකක් වලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අරගෙන බලන්න කොහොමද කියලා. මේ zoom passer light එක. right ඊළඟට මෙන්න තියෙනවා LED ඊළඟ passer light එක තියෙනවා මේකේ. මම මේක අම්බොස් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. මේකේ මිල වෙන්නේ රුපියල් 890 වෙන්නේ. කඩේ ගන්න බෑ 890කට. මෙන්න මේ වගේ මේකේ තර විදිහම සෝලා වෙනම පැනල් එකක් තියෙනවා පොඩි. ඉතින් ඔයාලට කරන්ට් එකට ගහන්න ගැටලුවක් ආවොත් ෆෝන් එකක් කරා කේබල් එකක් කරා තමයි මේක charge කරන්න තියෙන්නේ. අර විදිහම දෙකම තියෙනවා මේකේ. කේබල් දෙකෙන්ම ඔයාලට යූස් කරගන්න පුළුවන්. මෙන්න බලන්න කොහොමද එළිය කියලා. හොඳ එළියක් තියෙනවා. ඒත් එකම ඔයාලට වැඩක් කරගන්න පුළුවන්. මේ වගේ විහිදෙන එළියක් එන passer light එකකුත් තියෙනවා. ඉතින් ඔන්න කඩේ ගන්න බෑ මේ ගන්නට. ඔයාලට නැවතත් කියන රුපියල් 890 වෙන්නේ. ඉතින් ඕඩර් එකක් දාගන්න. හොඳ passer light එකක් තමයි මේක. ඒත් එකම මේක පොඩි කේබල් එකක් තියෙනවා වෙනම. ඔයාලට කේබල් ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ කේබල් එක උපයෝග කරගෙන මේක charge කරගන්න පුළුවන්. ඒත් එකම සෝලර් වලින් නැවතත් කියනවා charge කරන්න පුළුවන්. ඔයාලට කරන්ට් එක නැත්තම් හොඳ මේ අවුව තියෙන වෙලාවට charge කරගන්න මේකෙන් ඔයාලට පුළුවන්. මෙන්න passer light එක. right ඊළඟ මෙන්න තියෙනවා ඊළඟ solar panel එකක එන ඊළඟ search light එක නැත්නම් passer light එක තියෙනවා. මේක ඔයාලට මගෙන් 1880කට මේ passer light එක ගන්න පුළුවන්. මම මේක unbox කරලා පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේකේ මෙන්න බලන්න සුපිරිම එළියක් තියෙනවා. පේනවා ඇති ඔයාලට. හොඳ එළියක් තියෙනවා. මෙන්න option වල dim එකයි දෙකම ගන්න පුළුවන්. ඒත් එක්කම ඕනින් ලයිට් එකක් වගේ එකක් වදිනවා. මෙන්න මල්ටි කලර් එන්න පේනවා ඇති කොහොමද කියලා. ඊළඟට ඔයාලට වෙනම ස්විච් එකකින් ඔයාලට ටෝච් එකක් විදිහට උනත් මේක මේ passer light එක පාවිච්චි කරන්න පුළුවන්. පේනවා ඇති හොඳ එළියක් තියෙන හොඳ දුරට වදිනවා. මීටර 300ක් විතර දුරකට මේකෙන් එළිය ඔයාලට ගන්න පුළුවන්. එතකොට මෙයාගේ වෙනම ගාඩ් එකකින් තමයි මේ තියෙන්නේ. එතකොට මේක මේ විදිහ ආකාරයට ඇරලා තමයි ඔයාලට charge කරගන්න පුළුවන්. එතකොට මේකේ USB වෙනම line එකක් තියෙනවා. ඒත් එකම phone cable එක පාවිච්චි කරලා ඔයාලට මේක charge කරගන්න පුළුවන්. මේ වෙනම panel එකක් තියෙන එක තමයි මේ තියෙන්නේ. ගොඩක් අය කියනවා මේව නිකන් dummy එක වගේ තියෙන කියලා. නෑ මේක solar එන හරියට charge වෙන item එකක් තමයි මේක. ඉතින් ඔයාලට මේකත් order කරගන්න පුළුවන් මගෙන්. මේක වෙන්නේ මිල නැවතත් කියන 1880 වෙන්නේ. මේකේ මිල passer light එක මෙන්න මේ වගේ මේකෙත් කේබල් එකක් මේ වගේ හම්බ වෙනවා. මොකද මම හැම එකක්ම ඔයාලට පෙන්නන්නේ මොකද මේකේ තියෙන item ටික ඔයාලට පෙන්නන්න ඕන නිසා තමයි. නැත්තම් කියන මේකේ item එකේ කේබල් එක ඇවිල්ලා නැහැ එහෙම කිව්වොත් ඒක මටත් ගැටලුවක් වෙන නිසා තමයි මම එහෙම ඔයාලට පෙන්නන්නේ. right ඉන්න ඊළඟ passer light එක තියෙනවා torch එක. මේක ඔයාලට 860න් ගන්න පුළුවන්. මෙන්න මේ දිග ටිකක් ලොකු passer light එක මෙන්න තියෙනවා item එක. බලන්න කොහොමද කියලා. හොඳ එළියක් තියෙනවා පේනවා ඇති. ඔයාලට ඕන ආකාරයට මේකෙන් zoom කරගන්න පුළුවන් ඕන විදිහට. එතකොට අර වගේම USB එකත් එකම phone cable එක හරහා ඔයාලට මේක charge කරගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 860යි වෙන්නේ. ඒත් එකම එල්ල ගන්න පොඩි කිට් එකකුත් මේකේ චූටි මේ එකක් එනවා පේනවා ඉතින් ඔයාලට. ඒකටත් ඔයාලට මේකේ වෙනම හම්බ වෙනවා කේබල් එකකට අමතරව. right එන මෙන්න ඊළඟ ස්ටීල් එන ඊළඟ passer light එක තමයි මේ තියෙන්නේ. නැත්නම් torch එක. මිනි torch එකක් තියෙන්නේ මේ වෙනම ඉතින් ඔයාලට. මේකේ තර විදිහම තමයි මෙන්න කේබල් එක තියෙනවා වෙනම
මම කොහොමද පෙන්වන්න ඔයාලට එළිය කියලා මේක පේනවා ඇති හොඳ එළියක් තියෙනවා. සාමාන්‍ය මේකත් මීටර් 200කට වැඩි එහා දුරට මේක එළිය වදිනවා. ඉතින් ඔන්න ඔයාලට මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 830යි වෙන්නේ මේ ටෝච් එක. ඔන්න ඕඩර් එකක් දාගන්න. ස්ටිල් එන ටෝච් එකක් තමයි මේකත්. කඩේ ගන්න බෑ සාමාන්‍ය රුපියල් 1600 1700 වගේ යන ටෝච් එකක් තමයි මම ඔයාලට 830න් ලබා දෙන්නේ. ගිහිලා කඩේ මිල ගණන් අහන්න කොහොමද කියලා. රයිට් මෙන්න ඊළඟ ටෝච් එක තියෙනවා ඔයාලට ගන්න පුළුවන් 990 වෙන්නේ මෙන්න මේ ටෝච් එක. මේකත් සුපිරිම ටෝච් එකක් බලන්න අන්බොක්ස් කරලා මම පෙන්නන්නම් කොහොමද කියලා ඔයාලට. මෙන්න අයිටම් එක තියෙනවා පේනවා ඇති මේකත් හොඳ හයිය ටෝච් එකක්. මේකේ තර විදිහම තමයි වෙනම කේබල් එකක් සහ අයිටම් ටික ඔයාලට වෙනම මේකට හම්බ වෙනවා. මෙන්න පේනවා ඇති කොහොමද කියලා සුපිරි එළියක් තියෙනවා පේනවා ඇති. ඒත් එකම ඔයාලට ඕනින් ලයිට් එකක් වගේ වුණත් මේක යූස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ටෝච් එකක්. ඉතින් ඔන්න ඕඩර් එකක් දාගන්න. රුපියල් 990 වෙන්නේ මේ ටෝච් එක. ස්ටිල් සමා වෙන්න මේක ලිතියම් බැටරි එන ටෝච් එකක් මේක. කඩේ ගන්න බෑ මේ ගන්නට ඔයාලට. දැන් ඕඩර් එකක් දාගන්න. මේකේ ස්ටොක් ඇවිල්ලා තියෙනවා. රයිට් ඊළඟට අපි බලමු මෙන්න ස්ටිල් එන තවත් සුපිරිම ටෝච් එකක් තියෙනවා. පෙන්නන්නම් මම ඔයාලට අම්බොස් කරලා කොහොමද කියලා ඒක. රුපියල් 1845යි වෙන්නේ මෙන්න මේ ටෝච් එක. ස්ටිල් එන්නේ තනිකර කාලයක් යූස් කරන්න පුළුවන් හොඳ ටෝච් එකක් පේනවා ඇති. ඔන්න බාණ්ඩේ පේනවා ඇති කොහොමද සුපිරි මෙලියක් තියෙන. zoom කරගන්න පුළුවන් ඔයාලට ඕන විදියට. මේක සාමාන්‍ය මීටර 400කට වගේ ප්‍රමාණයක දුර මේකේ එළිය තියෙනවා. ඉතින් ඔන්න charge කරගන්න අර වගේම වෙනම කේබල් එකක් මෙයාගෙත් ලබා දීලා තියෙනවා. ඔන්න ඉතින් ඕඩර් එකක් දාගන්න. නැවතත් කියනවා මිල 1845යි වෙන්නේ එම ටෝච් එක. හොඳයි ඊළඟට දැන් අපි ටෝච් වර්ග ඉවරයි දැනට. ඊළඟට අපි යන් මෙන්න තියෙනවා සෝලර් වලින් ආපු මේ පාර අලුතිම අයිටම් එකක් ඇවිල්ලා තිනවා. ගොඩක් අය මගෙන් ඉල්ලුවා මේ සෝලර් ලයිට් එක. ඔන්න ස්ටෙප් ලැම්ප් එක තියෙනවා ඔයාලට. මේක ගන්න පුළුවන් මගෙන්. රුපියල් 1480 වෙන්නේ කඩේ ගන්න බෑ. ඉතින් ඔන්න හොඳ එළියක් තියෙනවා. මේකෙත් එකම රිමෝට් එකක් වෙනම ඔයාලට හම්බ වෙනවා මේ අයිටම් එකේ. මෙන්න මේ වගේ මේ ආකාරයට ඔයාලට මේක බැකට් එකක් වෙනම තියෙන. ඉතින් ඔයාලා සෙට් කරලා පස්සේ මේකෙන් උනත් ඔයාලට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. සෝලර් වලින් charge එන්නේ. සෝලර් පැනල් එකක් මේක වෙනම තියෙනවා. පේනවා ඇති අයිටම් එක කොහොමද කියලා. ඒක motion sensor එක වෙනම තියෙනවා. කවුරු හරි ළඟට එනකොට ඔටෝ මේකේ එළිය වැඩි වෙලා නැවත ඩිම් එකේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් අන්න ඒකයි තියෙන chance එක මම පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න item එක දැනට මෙතන එළිය වැඩි නිසා එහෙම ඔන් කරලාට පෙන්නන්නේ නැහැ. හොඳ එළියක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. මේකේ ස්ටොක් ඇවිල්ලා තියෙනවා. මෙන්න පේනවා ඉතින් අර කළුවර වැටෙනකොට තමයි හොඳ එළියක් එන්නේ. ඒකේ කාලය පොඩි ප්‍රමාණයක් ගියාට පස්සේ තමයි නැවත ඩිම් තත්ත්වයට ඇති වෙලා මේ වෙන්නේ. කවුරු හරි ළඟට එනකොට මෝෂන් එකෙන් ඔටෝ එළිය වැඩි වෙලා ඒක මේ වෙනවා. ඉතින් ඒක දන්නවා ඇති ඔයාලා. රයිට් ඊළඟට අපි යන් මෙන්න තියෙනවා ඊවෝට් එකෙන් එන ලයිට් එක තියෙනවා. මෙන්න මේක ඔයාලට මගෙන් ගන්න පුළුවන් 890 වෙන්නේ මෙම ලයිට් එක. ඉතින් ඔයාලගේ ඕනම දෙයකට දාගන්න පුළුවන්. වතුර මාළු ටැංකියකට එළියට ඒත් එක්කම තාප් එකකට උනත්
මොනවා හරි තියෙනවා නම් ඒකට එළිය වදින්න හොඳට මෙන්න මේ වගේ එක පැකට් එකක් වෙනම තියෙනවා. පේනවා ඇති කොහොමද කියලා. ගන්න බෑ කඩේ ගන්න ගියොත් 890යි. මේක ස්ටීල් එන්නේ හොඳ ෆ්ලෑෂර් ලයිට් එකක්. වතුර යන්නේ නැහැ. ඉතින් ඔන්න ඕඩරයක් දාගන්න. 890 වෙන්නේ කඩේ ගන්න බෑ. සාමාන්‍යයෙන් 1700ක් විතර වෙනවා මේ වගේ අයිටම් එකක් ගන්න ගියොත්. මොකද මේක ප්ලාස්ටික් නෙවෙයි ඉන්නේ. ඊට පස්සේ මෙන්න ඊළඟ අයිටම් එකේ 5 වෝට් එකෙන් එන එක. මේක ඔයාලට මගෙන් මේක එන්නේ RGB ලයිට් එකක් තමයි මේක. මම මෙන්න මේ වගේ අම්බොස් කරලා තියෙන ඔයාලට පැහැදිලිව පේන මෙන්න මේ වගේ සෙට් කරන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ දැනට මම මේක එන දාලා මේ කරලා තියෙන්නේ. පේනවා ඇති කොහොමද කියලා. එතකොට පොළොවට උනත් ඔයාලට මේක සම්බන්ධ කරලා ඕනම තැනකට බැනර් එකක් මොකක් හරි තියෙනවා. ඒකට උනත් හොඳ එළියක් තියෙනවා. මේකෙන් දාලා ඔයාලට අවශ්‍ය ආකාරයට හදා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න ඊළඟ අයිටම් එක තියෙනවා. මෙන්න අලුතින්ම ආපු වෝට් 40 බවුත් තියෙනවා. රුපියල් 380න් ගන්න පුළුවන් මේ බවුත් එක. රුපියල් 380 සාමාන්‍ය කඩේ 560න් වගේ යන්නේ. වෝට් 40 ඔන්න ස්ටොක් අලුතින් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි යන් මෙන්න තියෙනවා ස්පීකෝන් ජැක්. අඩු මිලට හොයන අයට රුපියල් 140යි. මේකේ කලර් දෙකක් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. රතු සහ ඒත් එක්කම කොළ පාටකින් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මෙතන ඔයාලට ගන්න පුළුවන් මෙන්න XLR ජැක් ඇවිල්ලා තියෙනවා. ෆීමේල් මේල් පාට වලින් ඔයාලට ගන්න පුළුවන්. රුපියල් 295 වෙන්නේ XLR ජැක් අලුත් ස්ටොක්. එතකොට අපි යන් ගාඩන් ලයිට් වලට දැන් අපි යම් මොනවද තියෙන්නේ කියලා ගාඩන් ලයිට් වර්ග මොනවද කියලා කතා කරමු. ප්‍රථමයෙන්ම අපි බලමු මෙන්න 5 වෝට් එකකින් එන මේකේ කලර් වර්ග දෙක තුනක් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. මම හිතන්නේ රෙඩ් කලර් එක සහ බ්ලූ කලර් එකයි ග්‍රීන් කලර් එකයි ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන්. ස්ටොක් තියෙනවා 890 වෙන්නේ. පාට වර්ගෙන් ගත්තත් එකම මිල තමයි 890යි. ඔන්න ඕඩර් එක දාගෙන මේක තනිකර ස්ටීල් එන්නේ. මම ඔයාලට අම්බොස් කරලා පෙන්නන්නම්. ස්ටීල් එන්නේ. ඉතින් අවුවට වැස්සට උනත් තොරතුරු දෙනවා. මේකේ බෙදනම පැකට් එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ මොකක් හරි තියෙනවා නම් තාප්පයකට හරි ඕනම තැනකට මේකේ දාලා ඔයාලට මේක AC වලින් තමයි වැඩ කරන්නේ. එළිය ගන්න පුළුවන් සුපිරිම එළියක් තියෙනවා. ලයිට් අපි ඊළඟට යන් RGB ලයිට් එක තමයි මේ තියෙන්නේ. රුපියල් 1170 වෙන්නේ. මෙම ලයිට් එක ගාඩන් ලයිට් එක RGB එන මෙන්න අයිටම් එක. මේකත් ස්ටීල් එන්නේ. පේනවා ඇති. වෙනම බැකට් එකක් මේකේ සම්බන්ධ වෙලා දිනවා. එතකොට ඔයාලට මේක උපයෝගී වෙන මෙතන ඇනේට සෙට් කරගෙන ඔයාලට වෙනම ගන්න පුළුවන්. මෙන්න මේක ගාඩන් එකට දාලා හදා ගන්න පුළුවන්. තඳව ගන්න වෙනම බැකට් එකක් මේ වගේ. මේක නම් ඉන්නේ ප්ලාස්ටික්. හොඳ හයිය ප්ලාස්ටික් එකක් තමයි තියෙන්නේ. රුපියල් නැවතත් තියෙන ඔයාලට මේක 1170න් මිලදී ගන්න පුළුවන් මේ අයිටම් එක. රයිට් ඊළඟට අපි යන් මෙන්න 5 වෝල්ට් එකෙන් එන මේකෙත් ග්‍රීන් කලර් එක සහ බ්ලූ කලර් රෙඩ් කලර් එකකින් ගන්න පුළුවන්. රුපියල් 980යි වෙන්නේ මේ 5 වෝල්ට් එකෙන් එන ගාඩන් ලයිට් එක. මෙන්න තියෙනවා මේ තමයි ග්‍රීන් ලයිට් එක. මේකේ කලර් වලට රතු සහ කොළ නිල් ඒ ටික ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඒක මිල වෙන්නේ රුපියල් 980යි. නැවතත් කියන රුපියල් 980යි වෙන්නේ එම අයිටම් එක. ඕඩර් එකක් දාගන්න. එතකොට මෙන්න තියෙනවා මට කියන්නම දුන නියුට්‍රික් ජැක් එක තියෙනවා ඔයාලට රුපියල් 300ෙන් ගන්න පුළුවන්. මේල් ෆීමේල් දෙකම තියෙනවා. අලුත් ආපු ස්ටොක් එක 300යි වෙන්නේ. ස්ටීල් එන එක. මෙන්න අවසාන ඔයාලට ගන්න පුළුවන් බයික් වලට මවුන්ට් කර ගන්න පුළුවන් හෝල්ඩර් එක ඇවිල්ලා තියෙන ෆෝන් හෝල්ඩර් එක. මම මේකත් අම්බොස් කරලා පෙන්නන්නම්. මේක මිල වෙන්නේ රුපියල් 640 සමා වෙන 695යි වෙන්නේ මේ හෝල්ඩර් එක. 695න් ඔන්න ඉතින් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේකේ මේ ඔක්කොම අයිටම් ටික ඔයාලට
ඒත් එකම ඔයාලට ඇලැන්කි මේක සම්බන්ධ කරගන්න වෙනම ඇලැන්කි ටූල් එකකුත් මේකේ ඔයාලට හම්බ වෙනවා. මෙන්න සුපිරිම අයිටම් මේ පේනවා ඇති. ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතනින් උනත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකෙන් ඔයාලට බයික් එක දාලා ඔක්කොම අයිටම් ටික තියෙනවා. ඉතින් වෙනම ගන්න අවශ්‍ය නැහැ. ඔන්න නැවතක් කියනවා මිල 695යි වෙන්නේ. කඩේ ගන්න බෑ මේ ගානට. ඔන්න ඉතින් ඕඩර් එකක් දාගන්න. ඔයාලට මාත්‍ර පළාත දකුණු පළාතවට ඉන්නව නම් ඇවිල්ුණත් මගේ මේ අයිටම් මිලදී ගන්න පුළුවන්. චෙක් කරලා බලලා. එහෙම එන්න අපහසු අයට වෙනද වගේම අපි සුපුරු විදිහට චෙක් කරලා බලලා ඔයාලගේ අයිටම් ඉන්න ලොකේෂන් එකටම එවනවා. ඉතින් මගේ WhatsApp නම්බරේ තියෙන ওই 463 නම්බරේ පළවෙනි දාපු නම්බරේ තමයි WhatsApp ඉන්නේ. ඒකට මැසේජ් එකක් දාලා ඕඩර් එක දාගෙන කන්ෆර්ම් කරගෙන ඔයාලා අනිවාර්යෙන් පළවෙනි ඕඩර් එක නැවතක් කියනවා. අනිවාර්යෙන්ම ඩිලිවරි එක දාන්න ඕනේ. ඊට පස්සේ අපි එවන්නම්. එහෙනම් වීඩියෝ එක ගොඩක් වෙලා ගියා. එහෙනම් අපි අදට සමු ගන්නවා. සියලු දෙනා සුබ දවසක්. ජය වේවා.